ඔයා මට කරලා තියෙන දේවල් වලට හරිනම් මට මේ වෙලාවේ ඔයාගේ කන පැලෙන්න ගහන තරම් තරහක් මගේ හිතට එන්න ඕනේ. ඔයා දැන් මට මේ කියපු දේවල් කසාදෙට එක මොහොතකට හරි කලින් ඔයාට මට කියන්න තිබ්බ සහේලි. සෝරි මට ඇත්තටම මේකට ගොඩාක් සෝරි මොකද මම සෑහෙන බය වෙලා හිටියේ ඒ වෙලාවේ මට මොනව කරන්නද කියලා හිතා ගන්න බැරුව මම කවුරුවත් විශ්වාස තිබුණෙත් නැහැ. ඇත්තටම මට ඒකට සමා වෙන්න. හරි. මම දැන් මොකද කරන්න ඕනේ? මම මෙහි යන්න ඕනේ. ඔව්. පුළුවන් නම් අප්පච්චියන්ට කලින් යන්න. අප්පච්චිව සනීප කරගන්නකම් ආයෙ මෙහෙ එන්න එපා මාව බලන්න. ආදරිත හරි පුදුමයි නේද සහේලි? ඔයා මට කරලා තියෙන දේවල් වලට හරිනම් මට මේ වෙලාවේ ඔයාගේ කන පැලෙන්න ගහන තරම් තරහක් මගේ හිතට එන්න ඕනේ. ඒත් මම මේ ඇත්තමයි කියන්නේ. මට එහෙම කිසිම තරහක්වත් එක්ක එන්නේ නැහැ සහේලි. යතට කරන්න එපාලු. අයි මයි කෑමෙක්කේ. මම මේ නනුක බොරු කියන්න එපා හරිද? අපි දෙන්න මෙතන ඉද්දිම තමයි කෑවේ. මං කවුද? අපේ ගෙදර වැඩ කරන කොල්ලා. පොලිසිය උදව් ඇතුවෝ නැතුව මම මේක හොයනවා. මෙච්චර සාගරයක් වගේ බිස්නස් එකක් තියාගෙන ඔයා ඔහොම දුක් විඳිනා මට බලාගෙන ඉන්න බෑ පුතා.